ඔබතුමා මම සභාවෙන් අයින් කරනවා එළියට. මන්ත්‍රීතුමා මට මේක ඉදිරිපත් කරන්න දෙනවද? චාමර මන්ත්‍රීතුමා මේක විනාඩියයි ඊට පස්සේ ඔබතුමාගේ ප්‍රශ්න එක. ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුවේ ස්ථාර නියෝග 8 විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණද? අද දින රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්ව භාග 9:30 සිට අපර භාග 12:30 දක්වාද අපර භාග 1 සිට අපර භාග 5:30 දක්වාද විය යුතුය. පූර්ව භාග 11:30ට පාර්ලිමේන්තුවේ ස්ථාර නියෝග 8 ක්‍රියාත්මක විය යුතුය. අපර භාග 5:30ට කතානායකවරයා පාර්ලිමේන්තු කල්තබේ. සභාව එකඟද? සභාව ගරු චාමර දසනායක ඔබතුමා මොකද්ද පොයින්ට් එක? මගේ පොයින්ට් එක මම ඊයේ ඔබතුමාට වරත් ප්‍රදාත ප්‍රශ්නයක් දුන්නා. මට ඒ වරත් ප්‍රදාත ප්‍රශ්නය අද ඉදිරිපත් කරන්න අවස්ථාව දෙන්න කියන ඉල්ලීම කරන්න මම ඉන්නේ. ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට ලේකම් මණ්ඩලය විසින් ලබා දුන්නා නේද? නෑ ගරු මන්ත්‍රීතුමා නෑ ඒක ඔබතුමා ගරු මන්ත්‍රීතුමා ඔබතුමා කරුණාකර ඔබතුමාගේ අසුනට යන්න. ඔබතුමාගේ අසුනට යන්න. ඔබතුමාගේ අසුනට යන්න. ඔබතුමාගේ අසුනට යන්න. ගරු සභානායකතුමා මේ ස්ථාර නියෝග එක එක කිය 29 ගැන හරි රූලින් කම් එකේ තියෙනවා. 29 කියන්නේ කලෙක්ටිව් සම්බන්ධ. ගරු මන්ත්‍රීතුමාට ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් ඒකේ තුමාට ඉදිරිපත් කරන්න ඔබතුමාගේ වගකීම. නමුත් මෙතන පාර්ලිමේන්තුවේ ස්ථාර නියෝග වලට පිටින් මේ පාර්ලිමේන්තුව කරගෙන යන්න දෙන්න එපා. මං කියන්නේ එච්චරයි. පැහැදිලිවම. මෙතන ඔබතුමාගේ විපක්ෂයේ සංවිධායකවරුන්ට වගකීමක් තිබෙනවා. ඔබතුමාගේ පොයින්ට් එක ගරු ඔබතුමාගේ මොන හරි අදහසක් කියන්නකෝ වරප්‍රසාද ගරු කතානායකතුමා මං ඊයේ දවල් ඇවිල්ලා ඔබතුමාට ලිපියක් දුන්නා. ඔබතුමා මංව එලව ගත්තා ඔබතුමාට බාධා කරා. ඒකට මං කමන්නේ ඔබතුමාගේ ප්‍රශ්න ඇතුලේ කාමරේ වෙනවා. ඔබතුමා මගේ කාමරයට ආවේ කිසිම අවසරයකින් තොරව. මට දැන් මං ඊයේ ගරු කතානායකතුමා මම ඊයේ සභානායකතුමාටත් අධිකරණ ඇමතුමාටත් ලේකම්තුමියටත් කිව්වා මෙතන වරත් ප්‍රදාන කඩ වෙලා තියෙනවා. ප්‍රශ්න කියන්න. හරි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස වරප්‍රසාද උල්ලංඝනය වීම සම්බන්ධව බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවගේ ඡන්දයෙන් තේරීපත් වූ වී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 10 වෙනි පාර්ලිමේන්තු මන්ත්‍රී ලෙස කටයුතු කරන මාහට චීන මහජන සමූහ ආණ්ඩුව මගින් වාණිජ්‍ය අමාත්‍යාංශ විසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සඳහා වැඩමුළුවක් සඳහා මා තෝරා පත් කරගෙන ඇත. ඒ සඳහා 2026/5/25 සිට 2026/6/5 විදේශගත වීමට අවශ්‍ය තිබෙනි. නමුත් අල්ලස් හා දූෂණ කොමිෂන් විමර්ශන කොමිෂන් මගින් මහා අධිකරණයේ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති 42/359 42/360 42/361 දරන්න නඩුවෙන් හේතුවෙන් මාගේ විදේශ ගමන් බලපත්‍රයේ අංක 1 අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ රඳවාගෙන තිබේ. ඒ නිසා නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා මගින් මෝසමක් පාර්ලිමේන්තු මහලේකම් තුමියගේ ලිපිය සමග පාර්ලිමේන්තු මහලේකම් තුමියගේ ලිපිය හා චීන ජනරජයේ ආරාධනා පත්‍රය සමග ගරු අධිකරණයට ඉදිරිපත් කරන ලදී. මෙහිදී අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව නිලධාරීන් විසින් දිගින් දිගටම විරුද්ධ වීම හේතු තුලින් ගරු කතානායකතුමනි නැවත රුපියල් ලක්ෂ 10ක ගරු මන්ත්‍රීතුමා මේ 91 ඊයටතේ ගරු මන්ත්‍රීතුමා 91 ඊයට කිසිම මන්ත්‍රීකෙන් යෝජනාව හෝ විවාදයකදී අධිකරණයේ විනිශ්චය වාදනය හෝ අධිකරණයේ ඔබතුමා මේ කියලා තියෙන අධිකරණයේ විසින් දන්වා තියෙනවා කියලා. ඒ නෑ ගරු අධිකරණය විසින් දන්ලා තියෙන කාරණාවක් සම්බන්ධයෙන් බැවින් අධිකරණයේ තීන්දුවක් දීලා තියෙනවා පාර්ලිමේන්තුවට කතාවටත් කිරීමට හැකියාවක් නෑ ගරු මන්ත්‍රීතුමා. සභාව කල් තැබීම ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා. ගරු සභානායකතුමා ගරු මන්ත්‍රීතුමා උසාවි විසින් නියෝගයක් ලබා දීලා තියෙනවා. නියෝගයට අනුව ඔබතුමා කටයුතු කළ යුතු බැවින් මේ පාර්ලිමේන්තු නෑ අල්ලස් ගරු මන්ත්‍රීතුමා ඔබතුමාම සඳහන් කරලා තියෙනවා උසාවිය විසින් ගරු පාර්ලිමේන්තු සභානායකතුමා
අරු සභාව කල් කතානායකතුමනි තැබීම. මෙහෙමයි සභාන ඉතින් ඔබතුමා කියන්න දෙන්නේ නැහනේ. දැන් ඔබ නෑ කරුණා කරලා ඔබතුමා දරු මන්ත්‍රීතුමා දැන් ඔබතුමාට කතානායකතුමා නෑ මෙහෙමයි මෙතන අපි පැහැදිලිව කියන්නේ ඔබතුමා මේ ප්‍රශ්නේ අපිත් එක්ක කතා කළා. එතකොට ඒක වරප්‍රසාද ප්‍රශ්නයක් නොවන බව අපි පැහැදිලිවම දන්නවා. ඒ වගේම අධිකරණයෙන් දීලා තියෙන නියෝගයක්. නමුත් ඔබතුමාට මන්ත්‍රීවරයෙක් වශයෙන් යම් කිසි වේදනාවකට ලක් කරලා තියෙන අපිට තේරිච්ච නිසා තමයි මමත් හිතුවේ ඔබතුමාට මේක යම් ප්‍රමාණයකට වරප්‍රසාද නැද්ද මොකක් වුණත් විශේෂ තත්ත්වයක් යටතේ කියන්න දුන්නට මම පෞද්ගලිකව මම හිතුවා. දැන් ඔබතුමාට ඒක අවස්ථාවල් මම හිතන කතානායකතුමා දුන්නා. නෑ දැන් ඉතින් නෑ සම්පූර්ණ ඕනේ නෑ දැන්. නෑ. ඇත්තටම නෑ ඔබතුමාගේ රීති විරෝධී. ඔබතුමාගේ ඔබතුමා කියන එක රීති විරෝධී. ගරු සභානායකතුමා සභාව ඒ නිසා මම කරුණාවෙන් කියන්නේ ඔබතුමාගේ දුක් ගැනවිල්ල ගසා කන්න දෙන්න එපා මේ දේශපාලන වශයෙන් අනාථ වෙච්ච කට්ටියට. මම ඒක කියන්න. හොඳද? ඒ නිසා ඔබතුමා ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට රීති ජනවාරයෙන් 9 වෙනිදා මම විසින් ලබා දීලා තියෙන රූලින් එකක් කරුණාකර කියවන්න. නිසා මම පාර්ලිමේන්තුවේ කියවන්නම් කටයුතු සම්බන්ධයෙන් අධිකරණ කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඇඳීමක් නැහැ. ඒක කරන්න බෑ. අංග ඔබතුමාගේ කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඔබතුමාට කතානායකතුමා අවස්ථාව දුන්නා. නෑ ඔබතුමාට නෑ ඔබතුමාට ඔක සම්පූර්ණ ඔබතුමාට එහෙම බලයක් නෑ. එහෙම බලයක් නෑ. ගරු කතානායකතුමනි ඔබතුමා නඩුවක විත්තිකරුවේ. ඔබතුමා නඩුවට ඒක වෙනම දෙයක්. ගරු මන්ත්‍රීතුමා ඇහුම්කන් දෙන්න. මහලේකම් නෙමෙයි ඊට වඩා ලොකුයි අධිකරණය. මහලේකම් නෙමෙයි නෙමෙයි ලොකුයි අධිකරණයේ තීන්දුව අධිකරණයේ දීපු නියෝගයක් තියෙනවා. ඔබතුමාම අධිකරණ නියෝගය ගැන මෙතන කතා කරන එක වැරදි. ඔබ මහලේකම්ම තමයි ඔබතුමාට දුන්නේ. මන්ත්‍රීතුමා මහලේකම්ම තමයි ඔබතුමාට දුන්නේ වරප්‍රසාද ප්‍රශ්නයක් නෙමෙයි කියලා. ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ මේ නීති විරෝධයේ අපහාසාත්මක ඇසුර කරුණාකර ගරු සභානායකතුමා ගරු කතානායකතුමනි ඔබතුමා මම සභාවෙන් අයින් කරන එළියට ඔබතුමා මම සභාවෙන් මේ ඉදිරි වැඩ කටයුතු සඳහා වහම ගරු කතානායකතුමනි මේක මහා විහිළුවක් විත්තිකාරයා කතා කරන නඩුව ගැන ලේකම්තුමිය වහම මෙතුමා මේ ඉදිරි සභාව වැඩ කටයුතු සඳහා සභාවෙන් එළියට අවශ්‍ය කියලා මන්ත්‍රී කෙනෙක් ඉන්නවා භාග දොස්තර කෙනෙක් දැන් වීඩියෝ කරනවා ඒක ලේකම්තුමිය මහලේකම්තුමා වහම මෙතුමා ඉදිරි පාර්ලිමේන්තු භූමියෙන් එළියට යවන්න. සාමර මන්ත්‍රීතුමා ඔබතුමා මේ අවස්ථාව ගසා කන්න එපා. ඔබතුමාගේ දුක්ගැනිල්ලට කතානායකතුමා අවසර දුන්නා රීති විරෝධීව පවා තියෙද්දි. ඔබතුමා හිතනවාද මෙතන තර්ජනයෙන් කරන්නේ? පාර්ලිමේන්තුවේ නාටකමක් කරගන්න එපා ගරු මන්ත්‍රීතුමා. කරන්න බෑ. ඔබතුමා මේ ලනු කන්න එපා. ගරු චාමර මන්ත්‍රීතුමා ඔබතුමා නීතිවරු දැසිරෙන්න මෙතන. ඔබතුමා මේ බොරු චෝදනා කරන්න එපා කතානායකතුමාට. ඒක තමයි. ඉතින් ඒකට කතානායකතුමා අවසර දුන්නානේ. මේක කරුණාකර මතක තියාගන්න අධිකරණය හැල්ලුවට ලක් කිරීමට ඔබතුමාට කිසිම අයිතියක් නැහැ. නෑ. අධිකරණය ඔබතුමා මතක තියාගන්න. ඒක ඔබතුමාලා එක අධිකරණයෙන් බේර ගන්න. අල්ලාස් කොමිසම කියන්නේ වෙනම ආයතනයක්. අපි නෙමෙයි කරන්නේ. අධිකරණය විසින් තීන්දුව ලබා දීලා තියෙන කරු මන්ත්‍රීතුමා. එහෙම එකක් නෑ. අධිකරණය විසින් තීන්දුව ලබා දීලා තියෙන්නේ. අධිකරණයට කරු කිරීමට ලැහැත් වෙන්න. අධිකරණයට කරු කිරීමට ලැහැත් වෙන්න. ගිහිල්ලා වාඩි වෙන්න. චාවර මන්ත්‍රීතුමා. ඔයා ගිහිල්ලා වාඩි වෙනවා තමුසල තමයි අවුස්සන්නේ අහුංසක මිනිහා. තමුසල තමයි අවුස්සන්නේ. මේගොල්ලෝ තමයි අවුස්සන්නේ. හරි. කතානායකතුමා මම සභාව හරි. ගරු මේක සම්පූර්ණයෙන්ම වැරදි. ගරු කතානායකතුමනි විත්තිකාරයා දැන් මේ ඔප්පු දෙනවා. දැන් මේ ඇවිල්ලා උසි ගන්නනවා. විත්තිකාරයා උසාවියට විරුද්ධව පාර්ලිමේන්තුවේ කතා කරනවා.
විත්තිකාරයා කතා කරනවා මේ විපක්ෂ නායකලාගේ ආශිර්වාදයෙන්. පාර්ලිමේන්තුව ඇතුලේ දැන් මේ අධිකරණය විපක්ෂ විසින් තීන්දුවකට විරුද්ධව කතා කිරීමට පාර්ලිමේන්තුව අයිතියක් නැහැ. කරුණාකර සහ මුලින්ම ඔබතුමා වැරද්දක් කරන්නේ. මේ සභා ඔබතුමාට බලයක් නැහැ අධිකරණය සම්බන්ධව කතා කරන්න. හොඳද? චාමර මන්ත්‍රීතුමා ඔයා දැනගන්න ඔයාට සම්පූර්ණයෙන්ම රීති විරෝධී විසින් වරා ප්‍රහාරයක් රීති නැහැ. විරෝධී. විසින් වරා ප්‍රහාර කඩවීමක් නැහැ. අධිකරණය ඔයා රීති විරෝධී. අධිකරණය එහෙම තියෙද්දි තමයි කතානායකතුමා අනුකම්පා කරලා දුන්නේ. ඉන්න ඔබතුමාට පාර්ලිමේන්තුව වරා ප්‍රසාද පාවිච්චි කළා බෑ. ඔයාව ගසා ගන්න හදන්න එපා. ඕක මේ දේශපාලන නායකයන්ට මේ හැලුඩ් ලක් කරන්න විවේචන ලක් කරන්න පාර්ලිමේන්තුව අභ්‍යන්තරේ නෑ කර සභානායකතුමා ඔබතුමා සභා කල්තබීම ඒ නිසා මෙතන කරුණාකර අධිකරණයට විරුද්ධව වාඩි වෙන්න. අධිකරණයට විරුද්ධව මෙතන එතුමාට කතා කරන්න බෑ. ඒ වගේම අපි කනගාටු වෙනවා එතුමා ඔබතුමා සම්බන්ධ කරපු ප්‍රකාශ ගැන. ඒ නිසා ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුව 2026 මැයි 21 බ්‍රහස්පතින්දා පූර්ව භාග 9:30 දක්වා කල්තැබිය යුතුයි මම යෝජනා කරනවා. සභාව කල්තැබීමේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මන්ත්‍රීතුමා you have 10 minutes. අර කතානායකතුමනි දාසරි මන්ත්‍රී ගරු කතානායකතුමනි මම මෙතනදී කියන්න කැමති 91 බොහොම පැහැදිලිව තිබෙන්නේ අධිකරණයේ තීන්දුව දීමට නියමිතව තිබෙන යම් කාරණයක් පිළිබඳව. ගරු මන්ත්‍රීතුමා මේක එතුමා අධිකරණයේ තීන්දුව දෙන්න තියෙන කාරණයක් නෙවෙයි. එතුමා කතා කරන්නේ නෑ මයිකව ගරු මන්ත්‍රීතුමා නෑ එතුමාගේ වරප්‍රසාද ප්‍රශ්නයේ අන්තිම ටික මම කියවන්නම්. නැවත ලක්ෂ 10ක ශරීර අපයක් සහ ගමන්පල බලපත්‍රයක් අපේට ඉදිරිපත් කළ යුතු බව ගරු අධිකරණය විසින් දන්වන ලදී. ඉතින් ඒ තීන්දුව මෙතන එතන තීන්දුව දීලා තියෙනවා අධිකරණයෙන්. නෑ මේ නාටකම නටන්න එපා. කරුණාකර වාඩි වෙන්න. නෑ ඔව් මේ එතුමාගේ ලියුම ඔබතුමාට සිංහල තේරෙන්නෙත් නෑ. ඔබතුමාට සිංහල තේරෙන්නේ නෑ. ඔව් ගරු සභානායකතුමා කතානායකතුමා දැන් මෙතන තියෙන්නේ චාවර මන්ත්‍රීතුමාට වේදනාවක් තියෙනවා. මේගොල්ලන්ට ඕනකම තියෙනක ගසා ගන්න. ඒ නිසා රීති විරෝධී වැඩවලට ඔබතුමා ඉඩ දෙන්න එපා. මොකද ඔබතුමාට කොහෙත්ම බලයක් නැහැ රීති විරෝධී වැඩවලට ඉඩ දෙන්න. ඒ නිසා දැන් සභාවේ වැඩ කටයුතු ආරම්භ කරන්න දෙන්න. Honorable Sunil Rajapaksa, you have 10 minutes. කරුණාකර වාඩි වෙන්න. මේක නාටකම් මඩුවක් නෙවෙයි කෝලම් මඩුවක් නෙවෙයි. ඔබතුමාලා මේක කෝලම් මඩුවක් කරනවා. කරුණාකර කල්තබනාවක් යෝජනා ඉදිරිපත් කරමි.